Hello Shiburu fans, welcome to our YouTube channel. එන්නකො අපි ශීබුරුත් එක්ක කැම්පින් ගිය ට්‍රිප් එකේ විස්තර ටිකක් බලන්න. මෙතෙන්ට. මේ ඉතින් අපි යන ගමන් ඉන්නේ ශීබුරු කල්පනා කරලා මං ගාවට ආවා. ආයෙ ටිකකින් අයියා ගාව. ඔයා මැප් එක බලලා කියනවද අයියට? මැප් එක බලලා අයියට කියනවද? යන අතරමඟදී පොල් රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න අපි චුට්ටක් නැවතුණා. ශීබුරුටත් වාහනේම ඉඳලා මහන්සි ඇතිනේ. ඒ නිසා චුට්ටක් කෑව වඩාගෙන එළියට ආවා. යන ගමන් අපි මෙන්න මේ view point එකේ චුට්ටක් නැවතුණා. ලස්සන තැන් ඉතින් අපි විතරක් බලලා හරියන්නේ නෑනේ. මේ බුරුබුරුවටත් පෙන්නන්න එපේ. කැමතිද මෙහෙට? මෙහෙට කැමතිද? ලස්සනයිද? සීතලයිද? බලන්න නහය හැම සුද්ධ කරලා ආවේ මේ නිදාගෙන කබායේ. ශීබුරු නම් හරිම එක්සයිට් වෙලා ඉන්නේ කොහෙටද මේ ආවේ කියලා. මෙන්න මේ පීල්ලෙන් නාගත්තට පස්සේ අපේ ගමන් මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. ඊට පස්සේ අපි ආව ලහිරුලගේ ගෙදරට දවල් කෑම කන්න. මේ පැත්තේ ණයට ලහිරුලගේ අම්මගෙන් රස කෑම වේලක් සාධාරණ මුදලකට ගන්න පුළුවන්. බලන්නකො අපි ශීබුරු බබා තනකොළ ටිකයි ගොයම් ටිකයි දැකලා බෙල්ල කඩා ගන්න හදනවා. ඔන්න කොල්ලගේ ආසාවට බිමින් ටිකක් තිබ්බා. අපි මෙයාව එළියට එක්ක යද්දි හානස් එකක් පාවිච්චි කරන්නේ මෙයාගේම ආරක්ෂාවට. බලන්නකො මේ කොළපාට පරිසරයේ පේද්දි ඇස් වලට කොච්චරනම් සනීපද කියලා. මේ කැම්පින් සයිට් එකට යන්න කලින් කුඹුරි චුට්ටක් අපි ඇවිද්දා. එතන තමයි මේ. මෙන්න බලන්න උතුමානන්ට වැඩ රාජකාරී බහුලයි අද. හාලකින් කන්න හම්බුන්නේ නැති වහු පෙටියෙක් වගේ. එන්න යාළුවෙක් අපිට හම්බෙලා ඉන්නවාද? ශීබුරු කොහමද? බලන්න ඉන්නවා. හලෝ ශීබු කවුද රටනේ හම්බුනේ? අඳුරන කෙනෙක් හම්බ වෙලාද? හලෝ තනකොළ දැකලා සිහියක් නැහැ. මෙන්න බලන්න ශීබුරු කොහෙද ඉන්නේ කියලා. ශීබුරු කොල්ල හරියම ආසන ට්‍රිප් එකක් තමයි මේ මානිගල ට්‍රිප් එක. සීතල පැතිවලට ආවම මෙයා ලොම් පුප්පගෙන ඉන්නේ. ඉතින් හරියම ලස්සනයි. ඔන්න දැන් තමයි අපි ටෙන්ට් එක ගහන තැනට යන්නේ. බලන්නකො ඉස්සර හානස් එක දැම්මම චූටිම කාලේ බිම වාඩි වෙන එක්කෙනා දැන් හානස් එකක් දාගෙන ඇවිදින ලස්සන. අපිත් එක්ක ට්‍රිප් ගිහිල්ලා මන්ද මෙයා කිසි කරදරයක් කරන්නේ නැහැ ට්‍රිප් එකක් ගියාම. ඔන්න මේ ගස් දෙක අතරින් රිංගලා තමයි අපි කැම්පින් සයිට් එකට යන්න තියෙන්නේ. බය වෙන්න එපා. මහත කෙනෙකුට උනත් එතනින් යන්න පුළුවන්. අපි ඇවිදලා එනකොට ටෙන්ට් එක ගහන වැඩේ ගොඩාක් හරියක් කරලා ඉවරයි. කැම්පින් එක්ස්පීරියන්ස් එකක් කිව්වට ටිකක් මේක ග්ලැම්පින් එක්ස්පීරියන්ස් එකකුත් වගේ. මොකද කැම්පින් කරනවට වඩා ගොඩක් ෆැසිලිටිස් මෙතන තියෙනවා. මෙතනට තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන view එකක්. බලන්නකෝ. මේ ලොකේෂන් එක ලහිරුගේ. ඔයාලට Facebook එකේ කමත රිවර්ස්ටන් කියන page එකට ගියොත් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. කලින් කිව්වා වගේ මෙතන washroom facilities තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. දැන් ටිකක් හවස් වෙගෙන එන්නේ. රෑ වෙන්න කලින් මෙතන දරලිපක් හදලා ශීබුරුගේ කෑමක හදාගන්නත් ඕනේ. මෙහි ඉතින් තලපත් මාළු ගන්න තැනක් නැහැ. ඔයාලා මොකද හිතන්නේ ශීබුරුට කන්න තලපත් හම්බ වෙයිද රෑට? ඔන්න ඉතින් අහිංසකයව කූඩු කරලා කියලා නම් බනින්න එපා. මේ ට්‍රිප් එක යන්නමයි මේ කූඩුව ඕඩර් කරගත්තේ.
මොකද ඔක්කොටම කලින් මෙයාගේ ආරක්ෂාව ගැන හිතන්න එපයි. අපේ සංකොටේ නෙමේ. ඔයාට බයයිද අතන? බිමින් තියන්නද? කූඩුවක හිටිය කියලා බෑනේ. ඔක්කොම ඕපදූප ටික බලාගන්න එපයි. දැන් ඉතින් මෙයා මේකේ ඉන්න අතරේ මෙයාගේ කෑම එක ඉක්මන් කරලා හදාගන්න ඕනේ. බලන්නකො කේජ් එකේ දොර ඇරලා තිබ්බත් මෙයා එළියට එන්න දඟලන්නේ නැහැ. කලබල කරන්නේ නැතුව ෂෝක් එකට හිටියා ට්‍රිප් එකේ. ඔන්න උතුමානන්ට කන්න කලපත් මාළු අරන් ගියේ මෙන්න මෙහෙමයි. මේවා මේ අයිස් කැට. මම වීඩියෝ කරාට මේ ඔක්කොම වැඩ උතුමානන්ට කෑම සපයන සේවකයාගේ. මෙන්න මෙහෙමයි උතුමානන්ගේ රාජ භෝජන පිළියෙල උනේ. අපි හරි ආසාවෙන් මේ ට්‍රිප් එක ගියේ. මොකද මේක අපි තුන්දෙනාටම අලුත් එක්ස්පීරියන්ස් එකක්. මෙන්න මේවා කාලේ තමයි ශීබුරුවයි ලස්සනට ඉන්නේ. ඔන්න මම අවුරුදු ගානකින් දරලිපක් පත්තු කරගන්නයි යන්නේ. මෙහෙම අමාරුවෙන් පත්තු කරගත්ත ලිප්ප හුළඟටයි සීතලටයි නෙමුණා. ඊට පස්සේ ටිකක් රෑ වුණා ආයෙ ගිනි පෙට්ටියක් හොයාගෙන ලිප පත්තු කරගද්දි. කළුවර වුණ නිසායි එතනට ලොකු එළියක් තිබ්බේ නැති නිසායි එතනින් එහාට අපිට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මේ ඉන්නේ සීතලේ උදේ පාන්දර ගැහි ගැහි ඉන්නේ චීවරුයි මායි. ගැහි ගැහි කිව්වට ඉතින් චීවරුට නම් ගානක් නෑ. ලොම් ලෝගුවක් තියෙනවනේ යාට නම්. මෙහෙට ඉර පායනකට නම් චුට්ටක් දවල් වෙනවා. අපි උදේ ගමේ පොඩි රවුමක් යන්න තීරණය කරා. ශීබුරු එක්කරන් ගියොතින් එයාට අමාරු වෙයි කියලා තමයි අපි හිතුවේ. මොකද දවල් වෙද්දී අවුව ටිකක් සැර වෙනවනේ. ඒ නිසා කැම්පින් සයිට් එක ළඟම තියෙන ශාන්ත ගෙස්ට් හවුස් එකේ රූම් එකක් අරගෙන ශීවුරු අපි ඒකේ තියලා ගියේ. එයාට රූම් එක පුරු වෙනකන් අපි චුට්ටක් වෙලා හිටියා අයත් එක්ක. මොනවද දාන්න යන්නේ? බොන්චි. ලස්සනට තියෙන්නේ. බොන්චි වැල් බොන්චිද? පහුගිය දවස්වල තිබ්බ දික්ක සුලිකුණාටුව නිසා මේ කුඹුරු වලට වතුරේන අමුණ කැඩිලා තියෙන්නේ. ඒ නිසා මේ පාර ගොඩක් කුඹුරු වැඩ කරගන්න වෙලා නැහැ. ඒ නිසා තමයි මෙයාලා එළවලු වවන්නේ. අපි මේ දැන් ඉන්නේ මල්තුංගලගේ ගෙදර. එයා තමයි අපිට ගමේ ඇවිදින්න ගයිඩ් කරේ. ඔයාලට රිවර්ස්ටන් වල මානිගල හයික් එක එහෙම යන්න ගයිඩ් කෙනෙක් වani නම් එයාට කතා කරන්න පුළුවන්. බුලත් කන්නම නැති තරන්නේ. බුලත් නෑ නේද? නෑ බුලත්. බලන්නකො මේ ගමේ අය බුලත් පිට වෙනුවට කන්නේ මොනවද කියලා. එයාලා ඒ කන්නේ තලාවිට. එහෙනම් දුක තරම් නෑ එහෙ නෑ නෑ මොකද මෙහෙම අපි මේ මං ඔය මේ ඇහුවමයි මේ කියලා ඔව් මමත් නේ ඇහුවමයි. නෑ මම අර මේ පොතක කියවල තියෙනවා අර උපුල් ශාන්සල්ලස් කෙනෙක්ගේ පොතේ තියෙන්නේ අම්මා මේ තලා කොළ බුලත් වෙනුවට පුවක් වෙනුවට දෝතලු කෑවා කියලා. මේකේ කහට නෑනේ අපිට දත් තියෙනවනේ. ඔව් දත් තියෙනවනේ. අපිට හලන්න බෑ. ගිල්ල දාලා ගන්න. එහෙම හලනවනේ.
දැන් නම් ශීබුරු ෆෑන්ස්ලට තරහ ගිහින් ඇත්තේ. ශීබුරු කොළුව නැතුව මොන විගඩමන්ත මේ කියලා. චුට්ටක් බලන් ඉන්නකෝ. එන්න. එන්න පැටියෝ. එන්නනේ. හරි. අත ගන්නද? කෝලමක් වෙන්න එපානේ. අපි මේ කතා වෙන්නේ මානිගල නගින්න. ටිකක් මහන්සි නිසා අපි මේ ට්‍රිප් එකේදී ඒ හයික් එක දාගත්තේ නෑ. මොකද අපි ඒකට රෙඩි වෙලා ගියෙත් නැහැ. ශීබුරුවත් එක් කරගෙනම මානිගල නගින්න තිබ්බතින් නම් මරු. බැලුම වැටුනේ බුදු පිළමේ දියාමට දෙවනුව පෙනුනේ රත්නින්දේ වෙල්යාය රුවලක්සඩට පෙනෙනවා මාඩිදගලට කොළඹයි ලඟිල්ලා කයි අනේ අපෝ රන්නං කලේ දිය උකුලේ තබාගෙන රිදිති රත්ත රං ඇඟ ඉත පලඳගෙන මල් මඳ බිසව් කොේ අනවද උදතන දිය පැංකලේ උකුලේ නුඹ තබාගෙන රැට පුතාය කවි කියකින්නවා රෑටට කවි කියනවද? අර කට්ටියන ඊයන කවි කියන යහුට නැත්ත මං කිව්වට කියලා රෑට සද්දත් නෑනේ. වාහන සද්ද එහෙම නෑනේ. ලයිට් දාපුවම පෙරලාදී කොළඹ වගේ හරි ලස්සනයි වෙල්ලෙලියේ මෙහෙට කරන්ට් එක ඇවිද්ද තියෙන්නේ? ඕ කරන්ට් එක ඕ අටක් ගොඩට මෙහෙට නෑනේ. නෑ මං ගන්නේ නෑ ගන්න ඕන කරන්ට් එක කණු තුනක් විතර යයි අතන ඉඳන් වෙල මැද්දෙන් ගන්න ඕනනේ. ඔය ඇහෙන්නේ වැද්දා පැණියල්ලේ සද්දේ. ඔයාලා මේ වගේ තැනක් බලන්න යද්දී අරගෙන යන පොලිතින් ප්ලාස්ටික් පුළුවන් තරම් ආයෙ ගෙනියන්න බලන්න. හරි විදියට කසල බැහැර කරත් සත්තු ඇවිල්ලා ඒව ඇදලා තැන තැන දාන්න පුළුවන්. එතකොට ඉතින් කැත වෙනවනේ. මේ තියෙන තෙල්ගමුවය. මේ තෙල්ගමුවෙන් එහා පැත්තේ වැද්ද ජීවත් වෙලා තියෙනවා. එයාලා ගමට මී පැණි අරන් එන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම අරන් ඇවිත් එහා පැත්තේ ගලකින් ඉඳන් මෙහා පැත්තේ ගලකට හැමදාම පනිනවලු. එක දවසක් එහෙම පනිද්දී කකුල ලිස්සලා වැටිලා එයා එතන නැති වෙලා තියෙනවා, මැරිලා තියෙනවා. ඒක තමයි ඒකට වැද්දා පැණියල්ල කියලා නම හැදෙන්න හේතුව. ඒක තමයි මේ මල්තුඟ පැහැදිලි කරන්නේ. ඔයාට මං කතා කරන් පහලින් ඉඳන්ම ආවනේ. අපි ඉක්මනට නාගෙන ආපහු ආවා. මොකද අපේ ශීපුරු කොල්ල තනියමනේ. මේ ඉන්නේ ආවට පස්සේ ඔපතූප බල බල. ඊළඟ දවස් දෙක අපි හිටියේ නාරංගහ හිල්ස් කබාන එකේ. ඒක ගැන පොඩි වීඩියෝ එකක් පස්සේ අරගෙන එන්නම්ක වෙනම. මේ වීඩියෝ එක හිතේ නැති විදියට දිග වුණානේ.
වීඩියෝ එක බලපු හැමෝටම thank you. අපේ වීඩියෝ වලට කැමති නම් අපිව subscribe කරන් යන්න. bye.